මේ ස්ථානේ තමයි ආරක්ෂා වීමට මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය ශ්‍රවණය කළා නැවත වතාවක් උන්වහන්සේ අනුමත කළ මේ දේශනාව දේශනා කළා. ඒ නිසා තමයි අපේ පිරිත්වල දෙවතාවක් ආටානාටිය සූත්‍ර දේශනාව සජ්ජායනා වෙන්නේ. එතකොට ඕගොල්ලෝ මෙතන ඉඳලා පහළට යනකොට ඉස්සෙල්ලම කුටියක් හම්බ වෙනවා. මේ කුටිය තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියේ කියලා කියන්නේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාප්පා කෙනෙක් තමයි දීඝනක කියන බ්‍රහ්මණයා. ඔහු අන්‍ය ආගමිකයෙක්. මේ දීඝනක කියන බ්‍රහ්මණයාට වේදනා පරිග්‍රහ සූත්‍රය නැත්නම් දීඝනක සූත්‍රය දේශනා කරන්නේ ඔය පළවෙනි කුටිය ගාව. එතකොට දීඝනක කියලා කියන්නේ දිග නියපොතු තිබුණු කෙනෙක්. එයාගේ විශ්වාස අනුව යා දිගට නියපොතු ආවෝ ඒ වගේ පුද්ගලෙක්. භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් ඉන්නකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ රහත් වුණා කියලා කියනවා. ඉතින් සාරිපුත්ත රහතන් වහන්සේ රහත් වෙන්නේ දීඝනක සූත්‍රය අනුව. නැත්නම් වේදනා පරිග්‍රහ සූත්‍රය. ඉතින් තව ටිකක් පහළට යනකොට පඩිපෙළ ටිකක් එක්ක තව කුටියක් තියෙනවා. මේ කුටිය හඳුන්වන්නේ සුකර කතලෙන කියලා. මේ ස්ථානේ තමයි මුගලන් මහ රහතන් වහන්සේ වැඩ සිටියේ කියලා කියන්නේ. ඔතන තියෙන ගල් දෙකක් අතර තියෙන ගල තමයි ගොඩක් අය ඇවිල්ලා දෙව්දත්තර හාමුදුරුවෝ පෙරලපු ගල විදියට සලකන්නේ. නමුත් සඳහන් වෙන විදිහට ඉස්සෙල්ලාසේ භාග්‍යවතුන් වහන්සේට පෙරලපු ගල පිළිගන්න පොළවෙන් ගල් දෙකක් මතුවෙලා ඒ ගල් තුන විනාශ වුණා කියලා තමයි සඳහන්. එහෙම ගල බලන්න ඕන නම් ඒ ගල එතන තියෙනවා. අද අපි මේගොල්ලෝ වන්දනා කරලා ඉවරයි. කොහොම වන්දනාව පටන් ගමු. තව කණ්ඩායමක්